ආයිබෝවන් දාන්ත දාත පෙන්නලා මිනිස්සු හදන්න පුළුවන් නම් කරන්න පුළුවන් වැඩක්ද? බෑ. මිනිස්සු සද්ධාවන්ත වෙන්නේ මිනිස්සු එනම් කොච්චර බණ යනවද? මේ සල්ලි හම්බ කරන්න. අපි මුලදීත් කිව්වා මේ සල්ලි හම්බ කරන්න. එහෙනම් මෙතන ආවතේ කරන හාමුදුරු එහෙනම් ඉන්නවා. එහෙනම් ධර්මය අවබෝධ කරගන්න නිවන් දකින්න ඉපා. ළඟම ඉන්නේ. කොච්චර දකින්න උදේ හවස. එහෙම කරන්න බෑ. මේ ධර්මයමයි හසිරෙන්න ඕනේ. මේවා සල්ලි හම්බ කරන්න. දැන් මිනිස්සු කියනවා පොබුදුන් දැක්කා නිවන් ගියා වගේ කියලා. බොරුනේ. ওই මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව පහළ වෙලා තියෙනවද? ඒ බැලුවා ආවා ඉවරයි. ගෙවල් වල ඇවිල්ලා අනුන්ගේ උපදුප තමයි හොයන්නේ. වැරදි වැඩ. එහෙනම් මේ දැන් ලක්ෂ ගාණක් බලලා දිනවා. එහෙනම් ওই ලක්ෂ ගාණම ශ්‍රද්ධාවන්ත වෙන්න එපා. එහෙනම් එහෙම වුණා නම් අපිට ආය දන්ත ධාතු පෙන්වන්න පුළුවන්. එහෙම මිනිස් හදන්න පුළුවන් හැදෙන්නේ. දැක්කනේ. එතෙන්ට ගිහිල්ලා අඩුපාඩු වෙනවා. නරක නැහැ මේක නේ පහසුකම වෙනවා. මොනවද? නෑ. ඉස්සර සිරිපාද යනකොට විද කඩන් ලියලා යන්නේ. මාස ගාන එනකන් සුවර් නැති ජීවිත කියලා. දන්ත ධාතු බලන්න පහසුකම්. හොයනවා මිනිස්සු. අවුව ගියයි කාණ්ඩ නැහැ කියයි පුන්න නැහැ කියයි. මිස් දැක්කන බැනුම් ආගෙන පොලි බැන තල්ලු කරාගෙන මේකද ශ්‍රද්ධාව. ওই දන්ත ධාතු බලන්න යන. සිරිපාද ගියත් ඒ වගේ. සිරිපත්ල බලන්න යනවා කියලා බුදුන් අඳින්න යනවා කියලා තල්ලු කරාගෙන පොලින් කඩාගෙන එහෙමනේ බුදුන් දක්ින්න යනවා නම් ශ්‍රද්ධාවෙන් යන්න. මිනිස්සෙක්ගේ පිටිපස්සේ මිනිස්සෙක් යන්නේ මේක එහෙම නෑ හරක් වගේ යනවා. ටක් ගාලා බලන එක විනෝදචාරිකාවක් වගේ. ඔක්කොම සල්ලි හොයන්නේ. නද ධර්මයක් නෑනේ. ආන්දු කියනෝනේ. ආන්දට ඕන වැඩ කරන. මිනිසුත් ලඳවදානේ හා ජීවර දාගෙන ඉන්න කියලා ඕන පව් වැඩක් කරන් දීලා. වඳිනවා දෙනවා. ඒකට හොරාට හොරකම් කරන්න පුරුදු කරනවා අපේ මිනිස්සු. ඒකට කවුරුත් හැදෙන්නේ. සොරාගේ මහසලා තමයි භික්ෂුව. ඉතින් භික්ෂුවට කොච්චර හොරකම් කරත් මොන බලි වැඩේ කරත් මිනිස්සු දෙනවා වඳිනවා පුදෙනවා. ඕක තමයි ශ්‍රද්ධාව. එක තැනක බුදුහාමුදුරුවෝ කියන වක්කලි හාමුදුරන්ට මේ කුණු විලා යන ශරීරය දැකීමෙන් ඇති ප්‍රයෝජනය උත්. මාගේ ධර්මයේ දෙස බලන්න. එහෙනම් ওই දන්ත ධාතු බැලුවා කියලා බුදු පිළිමවලට වැන්දා කියලා මොනවත් බුදු පූජා පැවැත්වුවත් වැඩක් නැහැ. නෑ බුදුන් දේශනා කළා තියෙන බෙන්න මාර්ගය. එහෙනම් මේ මාර්ගය යන්න ඕනේ. ඔබත් ධර්මය අවබෝධ කරගන්න. හරි මාර්ගය යන්න. ඔබට නිවන් සප ලැබේවා.